ඔබ සත්‍ය ලෙසම ඔබගේ මහගෙදර ඔබගේ නිවහන ඒ අකම්පිතයි. අකෝ පචේතෝ විමුක්තිය. Liberation of mind. සිතිවිලි වලින් මිදුණු තැන ඒ අකම්පිත නිවනයි. ඒ ඔබේ නිවහනයි. පුදුමක මහත මේ හැම මොහොතෙම ඔබ ඉන්නේ නිවන උඩයි. සියලු කම්පිත සිදු වෙන්නේ අකම්පිතය මතයි. ඇත්ත උඩ ඉඳගෙන අපි හීන බලන්නේ. පුදුමයි ඒත් ඇත්තයි. ඒ සත්‍යමයි යටින් තියෙන්නේ. ඒත් අපිට ඒක මගහැරෙන්නේ හීන නිසායි. සත්‍ය ලෙසම මේ දකින්න. ඔබ සියල්ලෙන් නිදහස්. දැන් ඔබ හීන බලනවා. හැබැයි දැන් ඔබට අභ්‍යන්තරයෙන් දැනෙනවා ඒ සත්‍ය. ඒ සත්‍ය දැකපු උතුමන් වහන්සේ නමක් කල්යාණ මිත්‍රයෙක් ඒක පවසනවා. මේ මොහොතේම මේ මොහොතේ හෙට නෙමෙයි ඊයේත් නෙමෙයි කාලයක් නැහැ. මේ මොහොතේ ඇත්තටම යටින් තියෙන නිවන මතු කරලා පෙන්නන්න කල්යාණ මිත්‍රයාට පුළුවන්. අපි කරන්නේ ඒ සත්‍ය පණවිඩේ මතු කරලා පෙන්නන එක පමණයි. බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ ශුන්‍යත පටිසංයුත්ත දේශනා කිව්වේ අන්නේ මේ හැම සිතුවිල්ලටම යටින් තියෙන අකම්පිත පෙන්නන එකටයි. ශුන්‍යත පටිසංයුත්ත දේශනා. මේ සිත මායාව මැවෙන හැටි පෙන්නකොට අපේ අම්මලාගේ හීන මායාව අවබෝධ කරනකොට අපේ අම්මලා හීනවල තව දුරටත් රැවටෙන්නේ නැහැ. ආර්යයන් සේවෙනුවෙන් තමයි මේ දේශනා කරන්නේ. අම්මලාගේ අම්මලා හීන විදිහට දකින්න දවසට අම්මලාගේ හීන වලට යටින් තියෙන සත්‍යයට අම්මලා අවදි වෙනවා. එතකොට අම්මලාට සෙන්සීමක් දැනෙනවා. අර කරදරයක් ඇවිල්ලා හුදකලාවට ගිය ගමන නෙමෙයි. හැම මොහොතෙම ඇත්තටම හීන දිහා බලාගෙන ඒත් ඒ හීන කියලා දැනගෙන ජීවත් වෙන සත්‍යයට අවදි වෙන උතුමන් වහන්සේලා ඇත්තටම ඉන්නවා. ධම්මදින්නලා විසාකාවලා වගේ අම්මලා වගේම ශ්‍රේෂ්ඨයි. මේක කිසිම බාධාවක් නැහැ. ඔබ කරන ව්‍යාපාරේ ওই විදිහටම කරන්න. ඔබ කරන රැකියාව ওই විදිහටම කරන්න. ඔබ ඉගෙන ගන්න විෂය ওই විදිහට හදාරන්න. ඔය කිසිවක් බාධාවක් නෙමෙයි. ශරීර කූඩුව පවත්වන්න ඔබට ආහාර අවශ්‍යයි. ඒ ආහාර උපය ගන්න මිල මුදල් අවශ්‍යයි. ඒ සඳහා ඔබ යම් හැකියාවක නියැලෙනවා. නමුත් ඔබ සත්‍ය නම් සත්‍ය දැනගන්න එකත් වෙනස්ම මානයක්. ඔබ සත්‍ය දැනගෙන ඒ කටයුතු කරන්න. ඉස්කෝලේ පුංචි කාලේ අපිට තිබුණා බුද්ධ ආගම කියලා පාඩමක්. විෂයන් අතර තවත් එක විෂයක්. ජීවිතේ හරියට බැලුවාම පොඩි කාලේ ඉඳන් හරියට අපිට සත්‍ය හම්බුණා නම් අපි ඉංජිනේරුවරයෙක් වෙන්නේ, ගණකාධිකාරිවරයෙක් වෙන්නේ, වෛද්‍යවරයෙක් වෙන්නේ අර බුද්ධ ආගම කියන පාඩමේ නිවැරදි පිරිසිදු ධර්මයේ තිබුණා නම් සත්‍ය දැනගෙනමයි. අපිට ඒක තිබුණේ නැහැ. අපිට ඒකට තිබුණේ බොරුවක්. අදත් අපේ ළමයින්ට තියෙන්නේ පට්ටපල් කෙප්පරයක්. ඒකේ තියෙන්නේ කරුමේ කියලා විතරයි. ඒ කෙප්පරේ ගහගෙන අපි ලොකු වුණා. අපේ හාමුදුරුවෝ හරි අසරණයි අම්මේ. ඔවුන්ට සත්‍ය නොවැටීම අසන්නකමයි. අනිත් ආගම් වල තියෙනවා ඔවුන්ගේ අර පාසලේ අර විෂයන් අතර ආගම තියෙන
ආ පීරියඩ් එකේට උගන්වනවා. ඔවුන් උගන්වන්නේ මොකද්ද? දෙයියෝ ලෝකෙට මවල දෙයියෝ ලෝකෙ මවල තියෙනවා. දෙයියන්ට ඕන විදිහට තමයි ඔක්කොම වෙන්නේ. මරණම යන්නේ දෙයියෝ ගාවට. ඔවුන් ඒක හිතාගෙන ඒ ප්‍රෝග්‍රෑම් එක අප්ඩේට් කරගෙන දෙයියෝ ගාවට යනවා කියලා හිතාගෙන දෙයියන්ට බයයි. ඇත්තටම දෙයියෝ බලන් ඉන්නවා කියලා හිතන්නේ. ඒ නිසා දෙයියන්ට බයයි. හැබැයි ඔවුන් මැරෙනකොට අඬන්නේ නැහැ. ඇයි දන්නවද? දෙයියෝ ගාවට යනවා. ඇයි අපේ අම්මලා අඬන්නේ? අපිට ප්‍රෝග්‍රෑම් එක අප්ඩේට් කරලා නැහැ. අපි බුද්ධ ආගම කියලා මොකක්ද ඉගෙන ගත්තේ? කරුමේ කරුමේ කරුමේ. ඉතින් අපි කරුමේ කියලා හිතාගෙන ඒ බුද්ධ ආගමේම බුදුන් වහන්සේ මහනවා. ඔය කරුමේ කොච්චර තියෙනවද ගෙවන්න කියලා දන්නවද කියලා account එක අහනවා බුදුන් වහන්සේ. account එකේ details පෙන්වන්න ගියාම අපේ අම්මලා තාත්තලා තාප්පු තීප්පු වෙලා මෙච්චර කාලයක් ඉගෙන තියෙන කෙප්පර කියලා දැනගන්නවා. ඔන්න ඕකයි කරුමේ. කරුමේ account එකේ details ඉල්ලුවාම මැරෙන්න ලඟ වෙනකොට බුදුන් වහන්සේ අහනවා ඔබ දන්නවද කොච්චර දැන් ගෙවන්න තියෙනවද කියලා. ඔන්න ඕක ඔලුවට එනවා. ඒතකොට අපි ඉගෙනගෙන තියෙන කෙප්පරයක් කියලා තේරෙන්නේ. ඒක අතේම පත්තු වෙන්නේ. ඇත්තටම අපි account එකේ details දන්නේ නැහැ. තව කොච්චර ගෙවන්න තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අපි බොරුවක රැවටිලා කරුමේ කියාගෙන නිගණ්ඨනාථ පුත්‍රේ කරුමේ අපේ හාමුදුරුවෝ අද නිගණ්ඨ ශාසනයක් හදාගෙන බුද්ධ ශාසනය කියලා පාටලැවිලා. නමුත් මේ ධර්මයේ තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධර්ම. ඒකට හේතුව ක්‍රිස්තියානි කෙනත් මැරෙන්න බයයි. අසනීප වුණාම ලෙඩ වුණාම දුක් විඳිනවා. හැබැයි එකක් හොඳට මතක තියාගන්න. මේ ධර්මයේ දැනගත්ත බෞද්ධයා මේ මොහොතේ කෙනෙක් නැති බව දකිනකොට මේ මොහොතේ මොන අසනීප ලෙඩේ හැදුනත් hina වෙලා මැරෙනවා කියලා දැක්කත් මරණය කියන්නේ සිතුවිල්ලක් කියලා දැකලා මෙතන කෙනෙක් නැති බව දකිනකොට මොන දේ මොන විදියට සිද්ධ වුණත් මොන දේවල් සිද්ධ වුණත් එයා තමයි ලෝකේ සතුටින් ඉන්න කෙනා. ඒ සැබෑ බෞද්ධයා. ඒ මහා මුනිවරු අදත් වැඩ ඉන්නවා. ඔව් සදාතනික ඇත්තම කිව්වොත් අමරණීයයි.